සියලුම දෙනා සාදරයෙන් පිළිගන්නවා LLM පුවත්පත් නාලිකාව වෙත. මුලින්ම මතක් කරන්න ඕනේ ඔයා අපේ නාලිකාවට අලුත් කෙනෙක් නම් දැන්ම subscribe කරලා bell icon එක on කරලා තියාගන්න කියලා. ඒ වගේම වීඩියෝ එකට like එකක්, comment එකක් දාන්න අමතක කරන්න එපා. දැන් අද දින විශේෂ පුවත් බලමු. ඔන්ඩන් සෙට්‍රෝන් ඖෂධය භාවිතයෙන් පසු සංකූලතා වාර්තා වීම හේතුවෙන් එම ඖෂධය මෙරට භාවිතයෙන් සම්පූර්ණයෙන් ඉවත් කළ බව සෞඛ්‍යමති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. IDH රෝහලේ සිදු වූ මරණ දෙක සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන අතර ඖෂධ සාම්පල් රසායනාගාර පරීක්ෂාවට යොමු කර ඇත. මධ්‍යම අධිසංවේදී කලාප කළමනාකරණය සඳහා සියලු ආයතනවල දත්ත ඒකාබද්ධ කර ඩිජිටල් වේදිකාවක් සහිත සැලැස්මක් සකස් කිරීමට ව්‍යසන කළමනාකරණ ජාතික සභාවේ අවධානය යොමු විය. මෙම සභාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් විය. මහාචාර්ය GL පීරිස් මහතා රචිත The Sri Lanka Peace Process an Inside View ග්‍රන්ථය හරහා ශ්‍රී ලංකා රජය සහ LTTE අතර පැවති සාම සාකච්ඡා පිළිබඳ අභ්‍යන්තර තොරතුරු හා අත්දැකීම් හෙළිදරව් කර ඇත. 2025 දෙවනි පාසල් වාරය සඳහා 6 සිට 10 ශ්‍රේණි දක්වා වාර විභාග නොපවත්වන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය නැවත පාසල් බලධාරීන්ට දැනුම් දී ඇත. මෙම උපදෙස් අනිවාර්යයෙන් ක්‍රියාත්මක කළ යුතු බව අමාත්‍යාංශය පවසයි. ගොවි විශ්‍රාම වැටුප් ගෙවීමේ කාල සීමාව දෙසැම්බර් 31 දක්වා දීර්ඝ කළ බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසයි. ආපදා තත්ත්වය හේතුවෙන් ගමනාගමන අපහසුතා සැලකිල්ලටගෙන මෙම තීරණය ගෙන ඇත. උත්සව සමයේ ව්‍යාජ රුපියල් 5000 නෝට්ටු සංසරණය වන බවට පැමිණිලි ලැබී ඇති බව පොලිසිය පවසයි. සැකසහිත නෝට්ටු සම්බන්ධයෙන් ළඟම ඇති පොලිස් ස්ථානයට දැනුම් දෙන ලෙස මහජනතාවගෙන් ඉල්ලා ඇත. අධිකරණ පද්ධතිය ඩිජිටල් කරණය කිරීමේ e-court ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 150ක් වෙන් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව ඇත. මෙම ව්‍යාපෘතියෙන් ජාතික අධිකරණ දත්ත ජාලයක් ස්ථාපිත කිරීමට අපේක්ෂා කෙරෙයි. සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජීබර් රහුමාන් මහතා තම ආරක්ෂාව තහවුරු කරන ලෙස පොලිස්පතිවරයාගෙන් ඉල්ලා ඇත. තමන්ගේ හා ඥාති නිවෙස්වලට නාදුනන පුද්ගලයන් පැමිණි බවට ඔහු පැමිණිලි කර තිබේ. රෝද පද්ධතියේ කාර්මික දෝෂයක් හේතුවෙන් තුර්කි ගුවන් සේවයට අයත් ගුවන් යානයක් 17 වන දින අලුයම කටුනායක ගුවන් තොටුපළට ආරක්ෂිතව ගොඩගස්වා ඇත. මගීන් 202 දෙනෙකු කිසිදු අනතුරක් නොවී බේරාගෙන ඇත. ඩිට්වා සුලිකුණාටුවෙන් හානි වූ දුම්රිය මාර්ග යථා තත්ත්වයට පත් කිරීමට අවශ්‍ය තාක්ෂණික සහාය ලබා දෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා චීන රජයෙන් ඉල්ලා ඇත. චීනය ශ්‍රී ලංකාවට උපරිම සහාය ලබා දෙන බවද ප්‍රකාශ කර ඇත. ත්‍රිකුණාමලයේ ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධිරාජ විහාරයේ කොටසක් ඉවත් කිරීමට වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව නිකුත් කළ නියෝගය අත්හිටවන ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සම සමතයකට පත් කරගත හැකි බව 16 අභියාචනාධිකරණය හමුවේ සඳහන් විය. පාර්ශව දෙකම අනුමත සීමාවන්ට අනුකූලව කටයුතු කිරීමට එකඟතාව පළ කළ අතර ප්‍රගතිය විමසීමට පෙබරවාරි 20 දාට නඩුව කැඳවීමට අධිකරණය නියෝග කළේය. පාතාල නායකයෙකු ලෙස හඳුන්වන හරක් කටාට පලා යෑමට සැලසුම් කළයි චෝදනා ලැබූ පොලිස් කෝස්තාපල්වරයෙකු ඇතුළු විත්තිකරුවන් 5 දෙනා මාර්තු 18 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහාධිකරණය 17 නියෝග කළේය. නඩුවේ සාක්ෂි විභාගයේ එදින ආරම්භ කිරීමටත් ආරක්ෂක හේතු මත අවශ්‍ය නම් Zoom තාක්ෂණයෙන් විත්තිකරු ඉදිරිපත් කිරීමටත් නියෝග කර ඇත. කොටස් වෙළඳපොළ ආයෝජන සම්බන්ධයෙන් ක්‍රියාත්මක බරපතල මූල්‍ය වංචා දෙකක් හඳුනාගෙන ඇති බව ශ්‍රී ලංකා සුරකුම්පත් හා විනිමය කොමිසම් සභාව 17 අනාවරණය කළේය. ඒ සම්බන්ධ තොරතුරු මහ බැංකුවට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී ඇති අතර මහජනතාව මෙවැනි වංචාවලින් සූක්ෂමව වැළකී සිටිය යුතු බවද අවධාරණය කළේය. දිස්ත්‍රික්ක 9ක ඩෙංගු රෝගය නැවත පැතිරීමේ අධි අවධානමක් පවතින බව සෞඛ්‍ය අංශය අනතුරු අඟවයි. මදුරු බෝවන ස්ථාන ඉවත් කිරීමේදී ජනතා උනන්දුව අඩුවීම ඩෙංගු ව්‍යාප්තියට හේතු වී ඇති බවත්
ජනවාරි මුල් සතියේදී රෝගීන් සංඛ්‍යාව ඉහළ යා හැකි බවත් සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරීන් සඳහන් කරති. හදිසි ආපදා හේතුවෙන් අඩාල වූ ජනජීවිත යථා තත්ත්වයටපත් කිරීම සඳහා රුපියල් බිලියන 500ක පරිපූරක ඇස්තමේන්තුවක් 16 දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණි. එය අනුමත කර ගැනීම සඳහා අද සහ හෙට දිනයන්හි කල් තැබීමේ විවාදය පැවැත්වීමට නියමිතයි. හෙට දිනයේ පුවත් බැලීමට සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එක ඔන් කරලා තියාගන්න.